ඉතින් කොහොමද කට්ටිය අදත් වෙනද වගේම උදේම පිටත් වුණා. උදේ පාන්දර දැන් වෙලාව 7යි. මේ අදත් සීතල තියෙනවා වෙනද වගේම. මීදුම පොඩ්ඩක් සැරයි අද නම්. එනම අඩුයි. පිටාවම නිකන් කවර් වෙලා තියෙන මීදුමෙන්. wow අද චුට්ටක් සැරයි මීදුම. දුර වෙන්නේ අද නම්. කරනකොට ඉතින් විනාඩි 3-4ක් යනවා සමහරලා. මොකද හතර වැත්තම බැලන්ස් වෙන්න බෑ. මේ තියෙන්නේ මේ පාරම්පර වෙන ගුවන් පාලම. මේකේ ලීඩ් දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ ඇස්ලරේටර් දෙකකුත් තියෙනවා. හරි ලේසි යන්න ඉතින්. මේ එතන මොකද්ද ක්‍රොස් කරන්න සුදීරක් නැති නිසා ඒ අදලා තියෙන උඩින් යන්න. තන නවත්තුවොත් ඉතින් කල් ලයිට් එකක් දාන්න බෑ වෙනවා. ඒක හන්දා ඉන්න තේම කරන්න ඇති. बाहर स्ट्रेच लसन उदेट बाहर මීදුමත් එක්ක ලස්සන. එතන තියෙනවා මේ ලංකාවේ මේ රෙස්ටොරන්ට් එකක්. ඒක වහලා දැනට මම හිතන්නේ තව දෙතුනකින් හරි ගොඩක් කලින් නම් තිප් එකක්. හොඳයි කෑම සී ෆුඩ් කියලා. එන සීලෝඩ් කියලා. දන්නවා ගොඩක් අය. මේ තියෙන්නේ බස් ස්ටොප්. මම නැවතිලා ඉඳගෙන ඉන්න තියෙනවා. ඒ හැම එකම AC කරලා තියෙනවා. මේ රස්ත කාලේ ඉන්න බෑනේ මෙහෙ එළියේ. ඉතින් AC කරලා තියෙන්නේ. බස් යන්නේ නැහැ. ඉතින් ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්න තියෙනවා. අතරම ඉතින් ඒ වගේ පහසුකම් තියෙනවා මිනිස්සුන්ට බස් එක ගෙනගින්න ගියා. මේ තියෙන හවසට කට්ටිය ඉඳගෙන ඉන්නවා මෙතන ඇවිල්ලා. කයියක ගහ ඉන්නවා. රෑ වෙනකම් හරි ලස්සනයි ඉතින්. මිනිස්සුන්ට ඉඳ ගන්න හදලා තියෙනවා. බලන්නකො මල් ටික. ලස්සනයි උදේ පාන්දරට. රතු පාට. මේ තියෙන ගස් මේ අර නිකන් මාර ගස් අපි මල් මාර කියන්නේ මැයි මාර වගේ. අන්න වගේ. මාර ලස්සනයි මල් පිපෙන්න ගත්තාම මේ කාලේට පිපෙනවා.
රතු පාටට තියෙනවා කහ පාට, ඇඹිලි පාට වගේ. කොළ හැල්ල මල් හැදෙනවා මාර ලස්සන. මුළු ගහ පිරෙන්න මල් පිපෙනවා. මාර ලස්සනයි එතකොට. ඒ කාලෙට මේ තියෙන්නේ ක්ලොක් ටවර් එක. ඒක ඉස්සරහා ලස්සනට මේ මල් වල තියෙන පාට පාට වයි පැත්තට යන්න වෙලාවක් නැහැ ඉතින්. ෆවුන්ටන් එකක් තියෙන මැද්දේ හරි ලස්සනයි. මේ ඒගොල්ලෝ ඉතින් පාරවල් පයින් ගානක් නැහැ. ආන්නක මේ පාරවලුත් අතු ගන්නවා මේන් රෝඩ්. මැෂින් වලින් කරනවා ලොකු වාහන වගේ තියෙනවා. සාමාන්‍ය නෝමල් ඒවා කුණු එකතු කරනවා මේ හරි. පිට යන්න අත් වුණා. මේ ඉතින් ඒ වගේ තමයි පිරිසිදු කරනවා මේ හැමතැනම කුණු දානවනේ ගොඩක් අය. දැන් මල් විතරයි. මාර ලස්සනයි. සර් ලංකාවේ මේ දැන් නම් ගොඩක් ඉතින් ඔය බයිසිකල් අඩි මේවා මතකද? ඇස ලංකල්ල පැද බයිසිකල් මෙහෙ තියෙනවා ඒවා. ෆුට් සයිකල් කියලා ලොකු එක අපි ඉස්සර පුරුදුනේ හොයන්නේ. ඒක තියෙනවා මේ තාම මෙහෙ තියෙනවා මෙහෙ අය පදිනවා. ඔය පදින්නේ ගොඩක් මේ පාකිස්තාන් බංග්ලාදේශ අය තමයි. ටිකක් සීතල වුණාට මීදුම දාලා හරි ලස්සනයි. මේ කලාතම් වැහිලා kapano dyan sa higit. මීදුම වහගන්නවා තව ඇවිල්ලා එහා පැත්තෙන්. වින්ටර් එක සමයකට චේන්ජ් වෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේ වැඩි මීදුම. ඊට පස්සේ ඇවිල්ලා එකපාරට තමයි අල්ලන්නේ නැස්. ඔයාලට පේනවද ඉර?
අර පේන්නේ නැහැ ඉතින් වැහිලා දිහින් ලාවට මිදුමෙන් ඇහිලා යනවා මේක. ඒක මාර ලස්සනයි. පේන්නේ නැතුව ඇති සමහර විට ලාවට එනවා ඉර. අර එන්න වැඩි වගේ මිදුම ඉස්සරහට යන්නේ. මේ තියන්නේ මේ ගේට් එකක් තියන්නේ. ඒක ඇවිල්ලා ඒකට කියන්නේ ශාලික් කියලා. මේ ඒකෙන් වෙන්නේ ඔය වාහන හැම එකම තියෙනවා මේ ග්ලාස් එකේ විස්ක්‍රීන් එකේ ගහලා පොඩි රතු පාට චිප් එකක්. ඒකෙන් කරන්නේ ස්කෑන් කරනවා. ස්කෑන් කරලා ඒගොල්ලන්ගේ සල්ලි කපනවා මේ යන වාරයකට. හැම වාරයකටම කැපෙනවා. මේ පොඩි ගාණක් කැපෙනවා. වාහනේ හැටියට මම දා කොහොම හරි ගාණක් කැපෙනවා. ඒකට කියන්නේ ශාලික් කියලා. ඔය තියෙන කැමරා තියෙනවා, ස්කෑන් තියෙනවා. මේ අර පැත්තෙන් එනකොට එහා පැත්තෙත් තියෙනවා. අර පේනවත් දන්නේ නැහැ කොළ පාට ග්‍රීන් ලයිට් එක තියෙන. එතන පේනවා ගේට් එක තියෙන. එහෙන් එන ඒවට තියෙන්නේ. අනිවාර්යයෙන් මෙතනින් යනකොට ඩිරම් මේ කැපෙනවා ඒගොල්ලන්. එහෙම දැන් අදලා තියෙන්නේ. ටයිම් එකක් තියෙනවා ඒක මට මතක හැටියට රෑ 10 මාරෙන් පස්සේද මන් දවන මතක නැහැ. කොහේ පාන්දර 6 විතර වෙනකන් ෆ්‍රී. මට මතක හැටියට. ඊට පස්සේ ආයේ මේ පටන් ගන්නවා කැපෙන්න account වලින්. කේකේ වෙනස් මං හිතන්නේ ගණන් නම්. ගණන මට හරියට මතක නැහැ. මෙහෙ ඉතින් කොහොම හරි හම්බ කරලා තියෙන හැම දෙයකින්ම සල්ලි හොයන්න පුළුවන් විදිහට තමයි. මෙහෙ ඉතින් කිසිම දෙයක් ෆ්‍රී කියලා නැහැ. ෆ්‍රී දෙන්න බෑනේ එහෙම. මේ රටවල් දුවන්නේ ඉතින් තනිකරම මේ සල්ලි නිසාමනේ නැත්තම්. මොකුත් නැහැනේ මේගොල්ලන්ට. හැබැයි උනාට හොඳට දියුණු කරලා තියෙනවා. මේ තෙල් තිබ්බට තෙල් වලින්ම දියුණු වෙච්ච රටවල් නෙමෙයි. දුබයි කින්ගේ මොලේ තමයි. මේදුම ගලනවා මේ වේගෙන් එනවා මේ පැත්තට. අය යන්න හදන්නේ පාල මුඩු. එන්න එක පේන්නේ මාර ලස්සනයි. මේ පාන්දරට අද පේන්නේ ගඟ. දුම සුදුයි. කට්ටිය මාළු බානවා වුණාට කිසිම දෙයක් පේන්නේ නැහැ. දෙපාන්දර බෝට්ටු යන්නෙත් නැහනේ. ඒක මාරම වයිබ් එක. මේ පාලම යටිනුත් පේනවා මිදුම එනවා. ඒක ලාවට පේන්නේ ඒක. වාව්. වාහන ඔක්කොම ලයිට් දාගෙන ඉන්නේ ඈද මේදුමනේ.
ඉතින් මීදුම සාමාන්‍යයෙන් හැමදාම තියෙනවා. මේ ඉතින් වින්ටර් සීසන් එකේ විතරයි. සමහර එකට පිච්චෙනවා. කොච්චර සීතල වුණත් කොච්චර මේ වැස්සත් වතුර දානවා තනකොළ වලට මේ ඇරලා තියෙන දැනුත්. මොකද මේ මදි වැස්සට වයින් දවස් තියෙනවනේ ඉඳලා හිටලා මදි තියෙන වතුර දාන හැමදාම. ග්‍රීන් ලයිට් එක වත් වුණා. වව්. හරි නම් තියා සීතල වැඩි. අර මේදුම වදිනකොට ඇඟට අර පින්නත් එක වගේනේ හරිම සීතල. බාන්න එහෙම කියලා නෑ කට්ටිය වැඩ මේ තනකොළ ගලවන උදේට. එයාලා වැඩ එයාලගේ. Jeep එකක් එනවා. ඒවා ඉතින් හැම වෙලේම මෙහෙ යනවා පොලිස් ජීප්. පැත්තට එහෙනම් තමයි ඉතින් මෙහෙ ආරක්ෂාව තියෙන හැම වෙලේම ඕනලාක මොකක් හරි දෙයක් වුණොත් උඩින් විනාඩි 10යි ඇක්සිඩන්ට් එකක් වුණත් විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ආල්ලාට පොලිසියෙන් ඉන්නවා එතන. ඒ තරම් ඉන්නවා පොලිසියෙන් මෙහෙ. හැබැයි ලංකාවේ වගේ හැංගීලා මුළු වශයෙන්ව නැහැ. ওই විදිහට ලයිට් දාගෙන තමයි වාහන නවත්තන් ඉන්නේ පාරේ. ඉතින් මිනිස්සු වැඩි කරන්නේත් නැහැ එතකොට. කරන්න ඉතින් කියන්නේ මෙහි හයි ස්පීඩ් යන්න තියෙන හයි ස්පීඩ් යන්න ඒකට ලිමිට් කරලා තියෙන්නේ කැමරා වලින්. කැමරා තියෙනවා හැමදාම හයි ස්පීඩ් යන තැන්වල. මම හිතන්නේ සාමාන්‍යයෙන් ඉතින් මේ එක ෆොටෝ එකක් වැදුනොත් දිනාම වලින් 600ක් විතර වගේ වදිනවනේ මතක හැටියට. දිනාම 600ක් කියන්නේ දැන් කාලේ බැලුවොත් රුපියල් මතක හැටියට 50000ක් විතර වගේ. ඔය වගේ ගානක් තමයි තියෙන්නේ. මට මතක නෑ ගාන හරියට. පඩියෙන් භාගයක් සාමාන්‍ය මිනිස්සෙක් යනවා මේ හයි ස්පීඩ් එකකට මේ වැදුනොත් එහෙම. ඒ වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් වැඩි කරන්නේ නෑ. ඒ ඉතින් දඩේ ලොකුයිනේ. අර අතනත් පේනවනේ නිල් පාට පේන්නේ පොලිසියෙන් ඉන්නේ. අද කොහොමත් වැඩි ඇති මොකද මීදුම නිසා මේ ඇක්සිඩන්ට් වෙන්න බලනවනේ පාරවල් වල. දැන් නම් තෙමෙනවා පොඩ. ඒ තරම් වැඩි. මේ තියෙනවා නේද කහ පාට මල් ජාතියක්. ඒක අර ලංකාවේ තියෙන ගන්සූරිය කියලා ඒ විදිහමයි මල. අර ඉස්සරහ අපි නල්ලට තියලා පොට්ටුව මෙහෙම තද කරන්නේ ටක් ගාලා පුපුරන්නේ නල්ල. ඒ වගේමයි. මේ ඒ වුණාට හරි ලස්සනයි. ඒ මලමයි ගහ වෙනස්. සම්පූර්ණ වෙනස් ගහ.
කහ පාට පිපේලා තියෙන. පේන්නේ නැහැ වාහනේ නෝද කියලා. දැන් නම් ලයිට් එක දාගන්න වෙනවා. වාව්. ඇඟ තෙමෙනවා. ඒ තරම් වැඩි මීදුමද. මේ මෙතන තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක. පොඩි එකක් ඒක. මේ හරිය තියෙන. අතන මෙට්‍රෝ එක ස්ටේෂන් එක තියෙනවා. ඒකට ළඟම තමයි. ඒක ළඟම තමයි බස් ස්ටොප් මේ ස්ටෑන්ඩ් එක තියෙන්නේ. ඒකේ ගොඩක් ගහන්න පොඩි බස් ප්‍රමාණයක් මේ ළඟ ළඟ යන්නේම තියෙන්නේ ඒක. මට පෙන්වන්න දෙයක් තියෙනවා මේ. ඒක පෙන්නේද දන්නේ නැහැ පැහැදිලිව අදනවා නෑ වගේ. මේ තියෙන්නේ අල් නසර් ෆුට්බෝල් ස්ටේඩියම් එක. ඒක මේ ඉන්ටර්නැෂනල් එක මෙහෙ තියෙනවා. රොනාල්ඩෝ එහෙමත් එකපාරක් මම මතකයි ප්ලේ කරා. අවුරුද්ද නම් මතක නැහැ. යත් ඒක ප්ලේ කරා. අර තියෙන සුදු පාට මම කලින් මේ වීඩියෝ ගාලට පෙන්නුවා අනිත් පැත්ත. මේ ඔය පැත්තෙන් යන්න බෑ දැන්. අර තියෙන ඒක එන විශාලයි. අල් නසර් ෆුට්බෝල් ස්ටේඩියම්. අපිට මේ අර අපේ මේ ගාල්ලේ ක්‍රිකට් ස්ටේඩියම් එක වගේ තමයි. මේක ලොකුගේ ඉන්ටර්නැෂනල් එකනේ. අර පේන්නේ